ට්‍රැවල් පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට අපි අරගෙන ඉන්න කියලා හිතුවේ සයිප්‍රස් වල තියෙන ප්‍රසිද්ධම පල්ලියක්. ඒක ලංකාවේ අය අතර නම් බොහොම ප්‍රසිද්ධ පල්ලියක්. මට ඒකට සාක්කිත් ඉස්සරහට පෙන්වන්න පුළුවන්. මේක තමා පල්ලියට යන පාර. ඉතින් සයිප්‍රස් වල හැමතැනම සංවර්ධන වෙලා ගොඩක් දියුණු වෙලා තිබුණාට මේ පාර කාපට් කරලවත් නැහැ. මම හිතන්නේ මේක අර තිබුණ පරණ ගැමි ගතිය සහ පරණ දේවල් ටික ඒ විදිහටම තියාගන්න ඕන නිසා වෙන්න ඇති මේක තාමත් මේ විදිහටම මේ පාරවල් එහෙම තියෙන්නේ. බලන්නකො බැලූ බැල්ම නිකන් අපි ලංකාවේ ගමේ පාරක් ඇතුළේ යනවා වගේ හැඟීමක් නේද දැනෙන්නේ. මේක නිකන් සාමාන්‍යයෙන් පේන්නේ නම් අතෑරලා දාපු ගම්මානයක් වගේ. ඒකට ඉස්සරහට මම පෙන්වන්න කොහොම යන අතරතුර අපිට නටබුම් වගේ දේවල් බලන්නත් පුළුවන්. මේ තියෙන්නේ පල්ලියට යන්න පටන් ගන්න පාර. මානුක පාර දෙපැත්තේ මොනවද තියෙන්නේ කියලා කඩාගෙන වැටිච්ච ගෙවල් මං හිතන්නේ මෙතන ලොකු ඉතිහාසයක් තියෙන තැනක් වෙන්න ඕන. මට ඇත්තටම ලොකු මේකේ ඉතිහාසය නම් හොයාගන්න හම්බුන්නේ නැහැ. මම එහෙම හම්බුනොත් ඉස්සරහට ඕගොල්ලන්ට වීඩියෝ එකකින් අරන් එන්න. ඔන්න ඉතින් අපි වාහනේ මේ හරිය නවත්තලා අපි පයින් යනවා පල්ලිය දිහාවට. ඕගොල්ලන්ට වටපිටාවත් පෙන්වන්න ඕන හින්දා. බලන්නකො මේ පල්ලියේ තියෙන කන්ද ලංකාවේ කඳු වගේ නෙවෙයි නේද? සාමාන්‍යයෙන් වතුර පාරකට ඇවිල්ලා හේදිලා ගිහිල්ලා ඉතුරු වෙච්ච කඳු වගේ නේද? මම කතාවක් අහලා තියෙනවා සයිප්‍රස් කියන්නේ දූපතක් නිසා මේක ඉස්සර ජලයෙන් යට වෙලා තිබුණ දූපතක් කියලා. ඒවට සාක්ෂි විදිහට තමයි ඇත්තට මේ කතාව පිළිගන්නත් පුළුවන්. මොකද බලන්නකො මේ නිකන් වතුර පාරවල් ඇවිල්ලා හේදිලා ගිහිල්ලා වගේ තිබිච්ච කඳු තමයි සයිප්‍රස් වල හැම පැත්තෙම පේන්නේ. මේ හැම කන්දක්ම මේ විදිහට තමයි පේන්නේ. ගල් මතු වෙලා කාදනයට ලක් වෙලා වගේ එහෙම වෙච්ච කඳු තමයි තියෙන්නේ. එතන බලන්නකෝ. ඔන්න දැන් අපි පල්ලිය ඇතුළට යන්නයි යන්නේ. මම ඕගොල්ලන්ට කලින් කිව්ව නේද මෙතන ලංකාවේ අය ගොඩක් එනවා. මම ඒක සාක්ෂියත්ව පෙන්නනවා කියලා. බලන්න මේ නෝටිස් බෝඩ් එකේ සිංහලෙන් ගහලා තියෙනවා මේක ඇතුළේ ඉටිපන්දම් පහන් හැමතැනම දාන්න එපා වගේ කියලා දෙයක්. ඒක තමයි මං කිව්වේ මෙතන ගොඩක් ලංකාවේ එන නිසා තමයි සිංහලනුත් මෙතන මේ නෝටිස් එකේ දාලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි පහනක් එහෙම පත්තු කරලා මේ මෑණියන්ගේ ආශිර්වාදයත් අරගෙන අපිත් ආපහු පිටත් වෙන්නයි යන්නේ. ඉතින් ඕගොල්ලෝ අපේ පේජ් එක ෆලෝ කරලා නැත්නම් පේජ් එකත් ෆලෝ කරගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් වීඩියෝ වලින් අපි ඔයගොල්ලන්ව නැවත හම්බ වෙන්න. එහෙනම් බොහොම ස්තුතියි හැමදෙනාටම.